ඉතින් ඔබ හිතන්නේ මිනිස් මොලේ ඇත්තටම සුපර් කම්පියුටර් එකක්ද? එහෙම නැත්නම් human brain storage capacity එකක්ද? ඉතින් ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක පිරුණම් මෙමරි ෆුල් කියලා වැටෙනව නේද? ටෙරාබයිට් එකක මෙමරියක් වුණත් දවසක පිරෙනවා. හැබැයි ඔයා දන්නවද අපේ ඔළුව ඇතුලේ තියෙන මේ පුංචි මොලය කොච්චර දත්ත ප්‍රමාණයක් තියාගන්න පුළුවන්ද කියලා? ඉතින් අද අපි කතා කරන්න යන්නේ මිනිස් මොලේ අදහා ගන්න බැරි ගබඩාධාරිතාව ගැන. ඉතින් විද්‍යාඥයන් පවසන විදියට මිනිස් මොලේ තියෙන නියුරෝන මිලියන 86ක් විතර එකිනෙක සම්බන්ධ වෙලා අති විශාල ජාලයක් හදනවා. මේ ජාලය හරහා තමයි මතකය රැඳෙන්නේ. ඇමරිකාවේ සොල්ක් ආයතනයේ පරීක්ෂණයකට අනුව මිනිස් මොලේ දත්ත පෙටාබයිට් 2.5ක් විතර ගබඩා කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට හිතේ මොකද්ද මේ පොටාබයිට් කියන්නේ කියලා. ඉතින් පොටාබයිට් කියන්නේ සරලම කිව්වොත් මේක සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුත් වීඩියෝ එකක් නම් ඒ වීඩියෝ පැය මිලියන 3ක් දිග වෙන්න ඕනේ. ඉතින් තව උදාහරණයක් පොත් ඔයාගේ ටීවී එකේ පැය 24 පුරාම අවුරුදු 300ක් යනකම් එක දිගට වීඩියෝ එක ප්ලේ කළොත් මොලේ මතය පිරෙන්නේ නැහැ. ඉතින් තවත් පුදුම හිතෙන දෙයක් තමයි අපේ මොලේ මේ හැමදේම කරන්නේ හරිම අඩු විදුලි බලයකින්. මුළු මොලේම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් වෝට් 20ක වගේ බල්බයකට යන ශක්තිය විතරයි. ඉතින් නියුරෝන අතර ඇති සම්බන්ධතාවය මොලේ මතකයේ රැඳෙන නියුරෝන ඇතුලේ නෙවෙයි. නියුරෝන දෙකක් එකිනෙක හමුවන ස්ථානවල. මේවට කියන්නේ සයිනැප්සස්. ඉතින් සාමාන්‍යයෙන් මිනිස් මොලයකට මෙවැනි සම්බන්ධතා ට්‍රිලියන 100කට වඩා තියෙනවා. මේවා හරහා තප්පරයකට දත්ත විශාල ප්‍රමාණයක් හුමාරු වෙනවා. මේක හරියට මුළු ලෝකෙම තියෙන දුරකථන ජාල සියල්ල එකතු කළාටත් වඩා සංකීර්ණ ජාලයක් වගේ. ඉතින් අපේ මොලේ මතකයේ සේව් වෙන විදිය. අපේ මොලේ මතකය කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් එකක් තමයි හිපෝකැම්පස්. මේක තමයි මොලේ RM එක වගේ වැඩ කරන්නේ. අලුත් තොරතුරු මුලින්ම මතකයට එනවා. ඉතින් අනිත් එක තමයි සෙරිබුල් කෝර්ටෙක්ස්. නිදා ගන්න වෙලාවට මොළයට වැදගත් දේවල් තෝරලා හાર્ඩ් ඩ්‍රයිව් එකට වගේ මේ කොටසට යනවා. ඒ නිසා තමයි පාඩම් කරලා හොඳට නිදාගත්ත මේ දේවල් මතක හිටින්නේ. ඉතින් මතකයේ මැකී යාම කියන්නේ ඇත්තටම හොඳ දෙයක්ද? මොළයට හැමදේම මතක තියාගන්න පුළුවන් වුණත් මොළය හිතාමතාම සමහර දේවල් අමතක කරනවා. ඒකට හේතුව හැම කුණු කන්දක්ම මතක තබා ගැනීම මොළයේ වේගය අඩු කරනවා. අනවශ්‍ය දත්ත මකා දැමීමෙන් තමයි මොළයේ එහි ප්‍රොසෙසින් ස්පීඩ් එක පවා පවත්වාගෙන යන්නේ. මේකට කියන්නේ සයිනැප්ටික් ප්ලෑනින් කියලා. ඉතින් දත්ත හුවමාරු වෙන වේගය ගත්තොත් එහෙනම් මොළයේ මතකය සහ පණිවිඩ ගමන් කරන්නේ විදුලි සංඥා විදියට. මේ සංඥා පැයට කිලෝමීටර් 400කට වඩා වැඩි වේගෙන් ගමන් කරනවා. ඒ කියන්නේ ෆෝමියුලා 1 රේසින් කාර් එක වේගයටත් වඩා වැඩි වේගයකින් ඔයාගේ මොළයේ ඇතුලේ තොරතුරු එහා මෙහා වෙනවා. ඉතින් දැන් බලන්න ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන ලෝකයේ තියෙන ඕනෑම සුපිරි පරිගණකයකටත් වඩා බලවත් අසිරිමත් මෙවලම. අපේ මොළයට මතක තබා ගන්න බැරි දෙයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒක නිවැරදි විදිහට පාවිච්චි කරන එක විතරයි. ඔයා කවදාවත් හිතද ඔයාගේ මතකය මේ තරම් ප්‍රබලයි කියලා? මේ ගැන ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් පුදුම හිතන රහස් පිරුණු තොරතුරු දැනගන්න කැමති නම් අදම අපේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.